ජීවිතයට හමු වෙන්න ඕනේ ආදරේ ඉල්ලන මිනිස්සු නෙවෙයි. ආදරේ දෙන මිනිස්සු. ගරුත්වයේ හොයන මිනිස්සුන්ට වඩා ගරුත්වයේ රකින්න මිනිස්සු. අඩුපාඩු හොයන මිනිස්සු නෙවෙයි. මදිපාඩු ඉවසන මිනිස්සු. මොනවද කළේ කියලා අහන මිනිස්සුත් නෙවෙයි. කළගුණ මතක තියෙන මිනිස්සු. ජීවිතයට හම්බ වෙන්න ඕනේ සාක්කු හිස් කරන මිනිස්සු නෙවෙයි. සාක්කු පුරවන්න හේතු හොයලා දෙන මිනිස්සු. ඉහළට යද්දී පහළ ඉන්න අය පුංචිට පේන මිනිස්සු නෙවෙයි. එයාලවත් ඉහළට ගන්න අත දෙන මිනිස්සු. අන්න ඒ වගේ මායාකාර මිනිස්සු තමයි මල් පිපෙන වසන්තෙදිත් රළු ඉඩෝරෙදිත් මුලින්ම මතක් වෙන්නේ.